මදයාළුවනේ ඔන්න ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා අපේ TT Kitchen YouTube නාලිකාවට. ඔන්න අද හදන්න කියලා දෙන්නේ වෙහිකාලෙදි වගේ අපිට දැක ගන්න පුළුවන් හතු විශේෂයක්. මේකට විවිධ පළාත්වල විවිධ නම් කියනවා. තුඹස් හතු, කුකුල් බඩවැල්, ඉදලෝලු හතු කියලා. මම දැන් මේ පෙන්නන්නේ මං ගත්ත හතු ප්‍රමාණයට අවශ්‍ය අමුද්‍රව්‍ය. මෙතන තියෙනවා අමු මිරිස් කරල් 2ක්, ඒ වගේම සුදු ලුණු බික් 3ක්, කරපිංචා, රම්පේ, ලොකු ලුණු ගෙඩියක්. ඔයාලට මම මේ පෙන්නන අමුද්‍රව්‍ය ඔයාලා ගන්න හතු ප්‍රමාණය අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. තව මෙතන තක්කාලි ගෙඩියක් අරන් තියෙනවා. ඔයාලා තක්කාලි කන්න අකමැති නම් ඒ වෙනුවට ගොරකා හෝ සියඹල එකතු කරගන්න පුළුවන්. මෙතන තව උළුහාල් තියෙනවා. තෙල් මේස හැඳි 2ක් අවශ්‍ය වෙනවා. මම දැන් හොඳින් කපාගත්ත බිම්මල් ටික උණු වතුරෙන් තඹ ගන්න හදන්නේ. හොඳින් සෝදගෙන පිරිසිදු කරගෙන තමයි මෙහෙම උණු වතුරෙන් තඹ ගන්නෙ. උණු වතුරෙන් කහ සහ ලුණු දාලා විනාඩි 10ක් වගේ තඹ ගන්නවා. එහෙම තඹ ගන්නේ වෙහි කාලෙදි මේව හැදෙන්නේ. මේ වගේ විෂ බීජ තියෙන්න පුළුවන්. ඒවා ඉවත් කරගන්න. ඊට පස්සේ අපි හොඳින් වතුර ඉවත් කරගත්ත හතු එකට බෙදපු 3-5 ලුණු කුඩු ස්වල්පයක් එකතු කරනවා. ලුණු කුඩු එකතු කරනකොට ඔයාලා සැලකිලිමත් වෙන්න. මොකද හතු ප්‍රමාණය උයනකොට පොඩ්ඩක් වෙන නිසා අපිට පස්සේ උනත් ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් තාච්චියක් හෝ ඇතිලියක් ලිපෙන් තියලා තෙල් මේස හැඳි 2 එකතු කරගන්න. තෙල් ටික රත් වෙනකොට අපි ඒකට උළුහාල් එකතු කරගන්නවා. උළුහාල් ටිකත් එකතු කරලා අපි ඒකට කපාගත්ත ලුණු ටික එකතු කරනවා. මේ වෙලාවේ ගින්දර අඩුවෙන් තියෙන්නේ. ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් අපේ ලුණු ටික කර වෙන්න බලයි. අපි දැන් ඒකට කරපිංච සහ සුදු ලුණු ටිකත් එකතු කරනවා. දැන් අපි ඒ ටික හොඳින් මිශ්‍ර කරගමු. අපි දැන් ඒකට අමු මිරිස් ටිකත් එකතු කරනවා. අමු මිරිස් ටිකත් එකතු කරලා අපි දැන් ඒකට තක්කාලි එකතු කරගන්නවා. ඔයාලට මේ වෙලාවේදී තක්කාලි වෙනුවට සියඹල හරි ගොරක හරි එකතු කරගන්න පුළුවන්. රම්පේ කැබිලි දෙකත් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් අපි මේකට ගින්දර අඩුවෙන් තියෙද්දිම මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගමු. ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් එහෙම මිරිස් ටික කර වෙන්න බලයි. එතකොට තිති රසක් එනවා අපේ කරි එකේ. මිරිස් කුඩුත් එකතු කරලා ඔයාලා කන සැර ප්‍රමාණය අනුව මිරිස් කුඩු එකතු කරගන්න. මම මෙතන අමු මිරිස් තව ගම් මිරිස් කුඩු එකතු කරගන්න නිසා තමයි මේ ප්‍රමාණයට මිරිස් එකතු කරගත්තේ. දැන් අපේ හතු ටික එකතු කරගමු. හතු ටිකත් එකතු කරලා දැන් අපි හොඳින් මේ ටික මිශ්‍ර කරගමු. මේ වෙලාවේදී ගින්දර වැඩි කරගන්න එපා තාම. දැන් අපි මේක විනාඩි 5ක් විතර වහලා උයාගමු. අපි දාපු අමුද්‍රව්‍ය හතු එකට අල්ලගන්න. මේ විනාඩි 5ක් ගියාට පස්සේ හොඳින් මිශ්‍ර කරලා දැන් අපි ඒකට වතුර එකතු කරගමු. වතුර ගොඩක් එකතු කරගන්න අවශ්‍ය නැහැ. මොකද අපි හතු ටික කලින් තඹගෙන තියෙන්නේ. දැන් අපි ගින්දර වැඩි කරගන්න ඕනේ. ගින්දර වැඩි කරලා හොඳින් වහලා මේ විනාඩි 10ක් ගියාට පස්සේ අපේ හතු කරි එක දැන් අපිට පුළුවන් මේකේ ලුණු මිරිස් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවද කියලා බලන්න. දිනම් ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. මම දැන් තමයි ගම් මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්නේ. ගම් මිරිස් කුඩු ටිකත් එකතු කරලා මට ලුණු ස්වල්පයක් මදි වගේ. ඒ නිසා දැන් මම ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. දැන් අපේ හතු කරි එක හැදිලා ඉවරයි. දැන් ලිප ඔෆ් කරගන්න හදන්නේ. හරිම සුවඳයි, හරිම රස පාටයි. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලාත් කියන්න. මේ හතු කරි එකත් එක්ක ඔයාලට බත්, පාන්, ඒ වගේම රොටි කන්නත් පුළුවන්. ගොඩක් වෙහි කාලෙදි වගේ හැදෙන නිසා ඔයාලට මේවා හොයාගන්න අමාරු වෙනෙකුත් නෑ. හම්බුනොත් අනිවාර්යෙන් හදලා බලන්න. යාළුවෝ එක්කත් අපේ මේ වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරගන්න. මේ තියෙන්නේ යාළුවනේ අපේ රසම රස බිම්මල් කරි එක. ඔයාලා අපේ channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ පළාතේ මේ හතු වලට කියන නමත් කමෙන්ට් එකක් දාන්න. අදට ගිහිල්ලා එන්නම්. එහෙනම් පරිස්සමට ඉන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.